මේ වීඩියෝ එක බලන ඔයා නම් අනිවාර්යෙන් නුවර ගිහින් ඇති. හැබැයි ඒ ගියත් මේ තැන්වලට ගිහින් තියනවද බලන්න. වීඩියෝ එක ඉවර වෙනකම් බලලා අපිට කමෙන්ට් එකක් දාන්න ඔයා තැන් කීයකට ගිහින් තියනවද කියලා. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ වගේ වටිනා වීඩියෝස් බලන්න. අපි යමු වීඩියෝ එකට. නුවර view point එක. මුලින්ම මම තෝරගත්තේ රජපීල්ල මාවතේ තියෙන view point එක. ආතර් සීට් කියලාත් හඳුන්වනවා. මුළු නුවරම පේන ලස්සන තැනක්. උල්පැන්ගේ දළදා මාලිගාව අසල ඇති වැව අයිනේම සාදා තියෙන බිසවුන් වහන්සේලා ස්නානය කළ තටාකය සහිත ගෙය මේ නමින් හැඳින්වෙනවා. ටී මියුසියම්. හන්තාන පිකෝ ට්‍රේල් එක ආරම්භක ස්ථානය පිහිටා තියෙන මෙම ස්ථානය අසලයි. ලංකාවේ තේ ඉතිහාසය සම්බන්ධව හොඳ නිවැරදි දැනුමක් ලබාගත හැකි තැනක්. රසවත් තේ කෝප්පයක රසය විඳීමටත් පුළුවන්. බර්ඩ්ස් පාක් හන්තාන. ටී මියුසියම් එක ළඟ සිට මීටර් 400ක පමණ දුරකින් පිහිටා ඇති අතර ලංකාවේ දැකීමට නොහැකි කුරුළු විශේෂ බලා ගැනීමට හැකි. වෙඩි තැබීම්, අශ්වයන් පිට යාම, දුනු විදීම, කුරුල්ලන්ට කෑම දැමීම වැනි ක්‍රියාකාරකම්ද තිබෙන බැවින් වෙනස් අත්දැකීමක් ලබා ගැනීමට හොඳ ස්ථානයක්. දළදා මාලිගාවේ කෞතුකාගාර. ලංකාවේ ඉතිහාසය, අතීත ජනජීවිතය වගේම බොහෝ තොරතුරු දැන ගැනීමට වගේම ඒ පිළිබඳ අධ්‍යයනය කිරීමට වටින ස්ථාන කීපයක් සමන්විතයි. පාසල් දූදරුවන්ට ඉතාමත් වටිනා කෞතුකාගාර පද්ධතියක්ම දළදා මාලිගාව පරිශ්‍රයේ පවතිනවා. ඒ වගේම පත්තිරිප්පුවත් ඔබට නැරඹිය හැකි. ගැටඹේ පන්සල. මහවැලිගඟට මායිම්ම නුවර පේරාදෙණිය මාර්ගයේ පිහිටා ඇති ලස්සන පන්සලක්. ඓතිහාසික වටිනාකමක් ඇති ස්ථානයක්. ඇත්ගාල. දළදා මාලිගාවේ ඇත්පන්තිය සිටින ස්ථානයයි. දන්තධාතුන් වහන්සේ වඩම්මන ඇතුන් සහ ඔවුන්ගේ පරිවාරයන් සිටින්නේ මෙම ස්ථානයේ. ඔබ එම ස්ථානයට යනවා නම් ඔවුන් දැක බලාගත හැකි. වැක්ස් මියුසියම්. නුවර නගරයේ ඇලේපොළ වලව්ව නවීකරණය කර සාදා ඇති ඉටි කෞතුකාගාරය මෑතකදී ජනප්‍රිය ස්ථානයක් වෙලා තියෙනවා. හරිම ලස්සන ස්ථානයක්. නුවර යනවන අනිවාර්යෙන් මෙතෙන්ටත් යන්න. දෙගල්දොරු විහාරය. අපේ පැරණි චිත්‍ර ශිල්පීන්ගේ දක්ෂතා දැකිය හැකි ස්ථානයක්. නුවර නගරයේ සිට කිලෝමීටර් 10ක පමණ දුරින් පිහිටා ඇත. බලන්න යන්න වටිනම ස්ථානයක් තමයි මේ විහාරය. සඳකිරි සෑය. හන්තාන සිසිල් සුළං විඳිමින් කඳු මුදුනක වන්දනා කිරීමට ඇති හරිම ලස්සන පන්සලක්. නුවර යනවනම් අනිවාර්යෙන් මේ ස්ථානයට යන්න වෙන් කරගන්න. මේ ස්ථාන 10න් කීයකට ඔයාලා ගිහින් තියෙනවද? මම මේ ලිස්ට් එකට අතිඋතුම් දන්තධාතුන් වහන්සේ වැඩවසන දළදා මාලිගාව සහ පේරාදෙණිය උද්භිද උද්‍යානය එකතු නොකළේ බොහෝ දුරට නුවර ගියාම අනිවාර්යෙන් යන තැන් දෙකක් නිසායි. මීට අමතරව නුවර තියෙන ලස්සන තැන් අපට කමෙන්ට් කරන්න. නොදන්න අයටත් ඇවිත් බලලා යන්න පුළුවන්. ආයෙ වීඩියෝ එකකින් හම්බෙමු. අමතක නොකර සබ්ස්ක්‍රයිබ් කරන්න. ජය වේවා.